Hello guys, welcome to my YouTube channel. මම අද ඔයාලට වෙන සිදි vlog එකක් ගේන්න ඕනි කියලා හිතුවා. තව දවස් දෙකකින්, ඒ කියන්නේ පෙබරවාරි 6 මගේ බර්ත්ඩේ එක. ඊට කලින් මං හිතුවා ෂූට් එකක් කරගන්න ඕනි කියලා. මේ පාර මම කරන්නේ normal ෂූට් එකක්. මගේ ෆොටෝ ගහන්නේ අපේ මල්ලි. මං මෙන්න මේ ෆ්‍රොක් එක තමයි මේ පාර අඳින්න හිතන් ඉන්නේ. අපි බලමු එහෙනම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ vlog එක ගේන්න පොඩ්ඩක් පරක් වුණා. මට එක්සෑම් එකක් තිබ්බා. එක්සෑම් එක ඉවර වෙලා තමයි මම මේ වීඩියෝ එක එඩිට් කරන්න ගත්තේ. එහෙනම් බලමු අපි මොකද වෙන්නේ කියලා. මේක තමයි ෆයිනල් අවුට්ෆිට් එක. මම කෝකටත් කියලා උඩින් ෂර්ට් එකක් දාගත්තා මේකප් එක දාන්න කලින්. මගේ මුළු අවුට්ෆිට් එකේම වීඩියෝ එකක් ඔයාලට පෙන්නන්නම් මම ලොකේෂන් එකට ගියාට පස්සේ. මම තමයි මේකප් එක දාගන්නේ. පොඩි චාම් ෂූට් එකක් කරන හින්දා මම ළඟ තියෙන පොඩි බඩු වලින් මේකප් එක දාන්න ඕනි කියලා හිතුවා. ඕක තමයි මගේ ෆයිනල් ලුක් එක. අපි දැන් බලමු කොහොමද ෂූට් එක වෙන්නේ කියලා. ඕක තමයි ලොකේෂන් එක. ඔය ලොකේෂන් එක තියෙන්නේ අපේ ගෙවල් ළඟම තමයි. බලමු ඉතින් අපි කොහොමද ෂූට් එක කරන්නේ කියලා. ෂූට් එකත් ඉවර වෙලා මං හිතුවා මගේ බර්ත්ඩේ එක දවසේ මට රෙකෝඩ් කරගන්න තරම් ටයිම් එකක් තිබ්බේ නෑ. ඉතින් මං හිතුවා බර්ත්ඩේ එක දවසේ වෙච්ච දේවලුත් මේ වීඩියෝ එකෙන් මං ඔයාලට ගේන්නම් කියලා. මං දැන් දාන්නම් මගේ බර්ත්ඩේ ෂූට් එකේ ෆොටෝසුයි වීඩියෝයි. මා ප්‍රියත පුලි මා සිතුරුවනි මා අනුරචනී මා සිලුලු පුලි ඔබමයි මා හස කුසුම ඔබමයි මා හද සුකුල දිනිතිය මගේ දිවිසෙදු ඉතින් මං කියවනේ මට රෙකෝඩ් කරගන්න තරම් ටයිම් එකක් තිබ්බේ නැහැ කියලා. පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තිබ්බ නිසා මම හිතුවා මේකට ඇඩ් කරන්න ඕනේ කියලා.
මට ඔය ටික විතරයි රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අදට මං ගිහින් යන්නම්. මම subscribe කරලා නැත්නම් මම subscribe කරන්න අමතක කරන්න එපා.